යකා එලෙව්වට පස්සේ සමහර ආතුරයෝ එහෙම ඉන්නවා මේ සම්පූර්ණයෙන් සුව වෙනනේ. ගොඩක් වෙලාවට උන් පලා යනවා. හැබැයි සමහරු පහර දෙනවා. ලෙඩ ඇවිල්ලා කියනවා දැන් මට සෑහෙන සනීපයි. හැබැයි පස්සේ බැලුවම අර දීලා තියෙන බෙහෙත ඇත්තටම මම මෙයත් එක්ක මේ වචනයක් නැති මෙයා වගේ තරහකාරයෙක් තරහ ඇවිලෙනවා. මේක ඇතුලේ විදුලි බලාගාරයක් විතරක් නෙමෙයි රසායනාගාරයක්. සිතිවිලි සහ මතකය දෙක එකහුව වෙලා ඕගලන්ගේ මොළය හරහා කටට සංඥාවක් ආවා. මොකද්ද කටේ තත්ත්වය දැන්? අද කතාව පටන් ගන්න කලින් පොඩි වැඩක් කරලා ඉමුද? මෙන්න මේකයි කරන්න තියෙන්නේ. මේ මං කියන ටික හොඳට සාවධානව අහන් ඉන්න ගොඩක්ම හොඳයි. S2 වහගෙන මං කියන දෙයට විතරක් අවධානය යොමු කරනවා නම්. ඒකයි S2 වහන්න කිව්වේ. හරි? ඔන්න S2 වහගන්න දැන්. මම කෑමක් හදන්නයි යන්නේ. හිතමු පොල් සම්බෝලයක් කියලා. ඕකට මට උනේ දෙහි ගෙඩියක්. මම හොඳ දෙහි ගෙඩියක් අරගෙන පොඩ්ඩක් තලනවා. අතින් බිම තියලා නැත්තම් බෙන්ච් টොප් එක මේස උඩ තියලා හොඳට තද කරනවා. ඇතුලේ තියෙන අර ජූස් එක පොඩ්ඩක් ඇතුලේ පිපිරිලා එන විදියට. ඔහොම හොඳට තලලා රෝල් කරලා ඊ අරගෙන මම ඕකෙන් කපනවා තීරුවක්. ඒ තීරුව මම දෙනවා ඕගලන්ට. මුළු දෙහි කෑල්ලම කට ඇතුළට දාලා ඕගොල්ලෝ හොඳට දත් තොල් අතර තියලා හොඳට හයියෙන් ඒක හපනවා. දැන් දෙහි යුෂ කට පුරාම කට ඇතුලේ දැන් වැක්කිරෙනවා. හරි? ඕක තමයි ක්‍රියාකාරකම. මොකද්ද කටේ තත්ත්වය දැන්? කටේ කෙල පිරීලා නේද සම්පූර්ණයෙන්ම වගේ. ඇත්තට මොකද ඒ උනේ එතන? ඒක පොඩ්ඩක් තේරුම් ගන්න එක වටිනවා. අද කතාව දිගටම කරගෙන යන්න. අපි මේ කතා කරන්නේ අසාමාන්‍ය වැඩ කළ හැකි සාමාන්‍ය අපි කියන සීරීස් එකේ ප්ලේලිස්ට් එකේ තවත් කොටසක්. ඒ එපිසෝඩ්ස් ඔයගොල්ලෝ බලලා නැත්නම් බැලුවේ නැහැ කියලා ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ අද එපිසෝඩ් එකට. හැබැයි ඒව බලන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි අපි මේක කතාවක් හැටියට යන නිසා. ඉතින් ඒ ප්ලේලිස්ට් එකේ ලින්ක් එක මම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. හරි. අපි මේ කටේ කෙල දැන් තියෙන කතාව විසඳගෙන ඉමුකෝ. කට ඇතුළට කොහොමද කෙල ආවේ? ඇත්තට මෙතන උනේ මගේ වචන වලට අහුම්කම් දීගෙන හිටපු ඕගලන්ට ඒකම සිතුවිලි වගේක් ඔලුවට ආවා. මම කියන වචනත් එක්ක ඒ සිතුවිලි නිසා මොළය හරහා සංඥාවක් ආවා. ඔය කටේ තියෙන කේට ග්‍රන්ථි කෙල නිපදවන ග්‍රන්ථි ඔය ඔයගලන්ගේ ස්ක්‍රීන් එකේ පේන ඒ කේට ග්‍රන්ථි වලින් කටට කෙල නිකුත් වුණා. කෙල ඉනුවා කියලා කියන්නේ. ඉතින් කොහෙන්ද මේ කේට ග්‍රන්ථි වලට කෙල ආවේ? මොලෙන් සංඥාවක් ආවා කෙල නිකුත් කරන්න කියලා. කවුද මොලේට කිව්වේ? මම කිව්වෙත් නැහැ. ඕගොල්ලන් කිව්වෙත් නැහැ. හැබැයි අර වචන ටික ඇහුනම ඕගොල්ලන්ගේ සිතුවිලි ටිකක් අවදි වුණා. ඒ සිතුවිලි එක්ක ඕගොල්ලන්ගේ පරණ මතකයේ මීට කලින් අත්දැකීම් තියෙනවා දෙහි කාලා. එතකොට දෙහි කෑල්ලක් කටට දැම්මම එන මතකය කියන දේකුත් තියෙනවා. සිතුවිලි සහ මතකය දෙක එකහුව වෙලා ඕගොල්ලන්ගේ මොළය හරහා කටට සංඥාවක් ආවා කේට ග්‍රන්ථි වලට මේ ශ්‍රාවය නිකුත් කරන්න කියලා. ඉතින් බලන්නකෝ කිසිම භෞතික පැවැත්මක් නැති භෞතිකව පේන්නේ නැති වචන ටිකක් විසින් සිතිවිලි හරහා ඔයගොල්ලන්ගේ භෞතික ශරීරයේ භෞතිකව අඳුන ගන්න පුළුවන් කෙල හැටියට දෙයක් කට ඇතුළට ආවා. එතකොට හිතට පුළුවන් ද ගත වෙනස් කරන්න අපි මේ ගැන කතා කරලා තියෙනවා මීට කලින් එපිසෝඩ් වල. ඔව්. සිතුවිලි නිසා ශරීරයේ වෙනස්කම් ඇති කළ හැකි. ඒක දැන් හොඳටම පැහැදිලි වුණා. ඒ වගේ සරල සිතුවිලි ටිකකට පුළුවන් නම් ඒ තරම් කැපී පෙනෙන පොඩි මේ කෙල බිඳුවක් නෙමෙයි සැලකිය යුතු ප්‍රමාණයක් කටට කෙලාවා. ඒ තරම් ලොකු වෙනසක් භෞතික ශරීරයට ඇති කරන්න පුළුවන් නම් නිකමට හිතන්න මේ හිතට එන නොයෙක් ආකාරයේ සිතුවිලි වලින් මේ ඇඟ ඇතුලේ මොන තරම් තව දේවල් වෙනව ඇද්ද? නිපද වෙනව ඇද්ද? ඒවා ශරීරයට හොඳ විදියට වෙනවද? නරක විදියට වෙනවද කියලා දැන් මගේ මේ එපිසෝඩ්ස් බලාගෙන ආපු ඔයගලන්ට මේ වෙනකොට පැහැදිලි වෙලා ඇති. හරි. ඉතින් අද channel එකට මගේ මේ එපිසෝඩ් එකට ආපු ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔක්කොටම කලින් ඉල්ලීමක් තියෙනවා හැමදාම වගේ ඕගලන්ගේ සමාජිකත්වය සබ්ස්ක්‍රිප්ෂන් එක ගොඩක් වැදගත් වෙනවා මේ වගේ content තවත් වැඩි දෙනෙක් අතරට යවන්න. ඉතින් subscribe කරන්න, like කරන්න, අදහසක් තියෙනවා නම් යෝජනාවක් තියෙනවා නම් comment කරන්න. අපි මේ series එක පුරාවටම කරගෙන යන්නේ Dr. Joe Dispenza කියන පුද්ගලයා කතුවරයා ඉදිරිපත් කරන භාවනා ආශ්‍රිත ක්‍රම මගින් ලෙඩ සිරුරේ ඇති වෙලා තියෙන ලෙඩ සුවපත් කිරීම කියන ටොපික් එක. එහෙම කරන්න පුළුවන් කියලා ඔහු මතපල කරනවා. ඒව ඔහු ඔප්පු කරලා පෙන්නනවා. ඔහු වැඩමුළු පවත්වනවා සහ ඒ එකම ඔහු විශාල වශයෙන් මේ නවීන විද්‍යාවත් එකතු කරගෙන විශේෂඥයොත් එකතු කරගෙන විශ්වවිද්‍යාලත් එකතු කරගෙන පරීක්ෂණ පවත්වනවා.
ඔහුගේ ප්‍රධාන තර්කයක් නැත්නම් ප්‍රධාන ඉදිරිපත් කිරීමක් සංකල්පයක් තමයි මේ බොඩි මයින්ඩ් කනෙක්ෂන්. මනස සහ ශරීරය නැත්නම් ගත සහ සිත එකට සම්බන්ධයි කියන එක. ඔය මේ බොඩි මයින්ඩ් කනෙක්ෂන් එක ගත සහ සිත අතර සම්බන්ධතාවය වෛද්‍ය විද්‍යාවේ දැන් කාලයක ඉඳන් පැහැදිලි කෙරෙන නැත්නම් පාවිච්චි වෙන බොහොම ප්‍රසිද්ධ සංසිද්ධියක් තියෙනවා. ඒක නම මම කියන්නම්. කියන්න කලින් මම පැහැදිලි කරන්න මොකද්ද මේ මෙතන වෙන්නේ කියලා. මේ වෛද්‍ය විද්‍යාව නැත්නම් ජීව විද්‍යාවෙම හදාරපු කට්ටිය මේක අනිවාර්යෙන් දන්නවා ඇති. ඒ නැතත් කට්ටිය මේක ගැන දන්නවා. මෙතන වෙන්නේ යම් ලෙඩක් තියෙනවා කියලා හිතන්නකෝ කවුරු යම් කෙනෙක්ට යම් වේදනාවක් ඒක ශරීරයේ භෞතික ශරීරයේ තියෙන වේදනාවක් කියලා කියමු නැත්නම් මානසික වේදනාවක් හෝ මොකක් හෝ ලෙඩක් තියෙනවා කියලා හිතන්න. ඒකට අපි දෙනවා යම් පිළියමක් ප්‍රතිකාරයක්. හිතන්නකෝ පෙත්තක් කියලා නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් කියලා. නැත්නම් නිකන් අර චීන කටු ඇකියුපංචර් කියලා කියන්නේ එහෙම ගහන කටු චිකිත්සාවක් මොකක් හෝ ඒ සමාන ට්‍රීට්මන්ට් එකක් ප්‍රතිකාරයක් දෙනවා. එහෙම දීලා ඊට පස්සේ බලනවා යම් කාලයකට පස්සේ කියලා හිතමුකෝ. ලෙඩේට මොකද උනේ? ලෙඩ ඇවිල්ලා කියනවා දැන් මට සෑහෙන සනීපයි. දැන් ඒ වේදනාව නැහැ, ඒ තත්ත්වය නැහැ, ඒ ශරීරයට කලින් තිබිච්ච අපහසුතාවයන් නැහැ. ශරීරයට හෝ මනසට. හරි. හැබැයි පස්සේ බැලුවම අර දීලා තියෙන බෙහෙත ඇත්තටම බෙහෙතක් නෙමෙයි, ඒක බොරු බෙහෙතක්. නැත්නම් අර ගහපු ඉන්ජෙක්ෂන් එකෙත් වතුර තියෙන්නේ. හරි සේලයින් තියෙන්නේ. එහෙම නැත්නම් අර චීන කටු ගැහුවා වගේ ගහලා තිබුණාට ඒක ඇඟ ඇතුළට කට්ට ගිහිල්ලවත් නැහැ. බොරුවට එහෙම ගහලා තියෙන්නේ. හැබැයි ලෙඩා කියනවා දැන් ලෙඩේ සනීපයි කියලා. ඔය සංසිද්ධිය ඔය ක්‍රියාවලියට කියන්නේ ප්ලැසිබෝ ඉෆෙක්ට්. ප්ලැසිබෝ හරි ඉෆෙක්ට්. ඒ කියන්නේ ප්ලැසිබෝ බලපෑම කියලා කියන්නේ. ඕක බොහොම ප්‍රසිද්ධ ක්‍රමවේදයක්. ලෙඩ සුවපත් කිරීමට කියලා ඕනනම් කියන්නත් පුළුවන්. ඇත්තටම වෙන්නේ ඔතන මේ ඖෂධවල ඉෆෙක්ටිව්නස් එක. ඖෂධවල තියෙන මේ සාර්ථකත්වය මැනීම සඳහා ඖෂධයක් නිපදෙව්වාම ප්‍රධාන වශයෙන් වෙළඳපොළට ඉදිරිපත් කරන්න කලින් ඖෂධ සමාගම් විසින් මේක බොහොම වැඩි වශයෙන් පාවිච්චි කරන ක්‍රමයක්. මේක එක එක විදිහට පාවිච්චි වෙන්න පුළුවන්. මම මේ සරල උදාහරණයක් කියන්නේ මේක පැහැදිලි කිරීම සඳහා පමණයි. හොඳේ. හිතන්න ලෙඩු ඉන්නවා කීප දෙනෙක්, එක 20ක් විතර ගමු අපි. එකම සමාන රෝග ලක්ෂණ තියෙන ලෙඩුන් අපි ගෲප්ස් දෙකකට කණ්ඩායම් දෙකකට දාලා වෛද්‍යවරු නැත්නම් වෛද්‍ය කාර්ය මණ්ඩලත් ඒවට යොමු කරනවා. යොමු කරවලා එක ගෲප් එකකට ඇත්තටම ප්‍රතිකාර දෙනවා. හිතන්න අර විදිහේ මොකක් හෝ පෙත්තක් කියලා. අනිත් ගෲප් එකට ඒ සමානම විදිහට ප්‍රතිකාරයක් ඒකම වගේ දෙනවා. හැබැයි එක ගෲප් එකකට දීලා තියෙන ඇත්තටම ප්‍රතිකාරයක් බෙහෙතක්. අනිත් ගෲප් එකකට දීලා තියෙන්නේ අර බෙහෙතක් වගේ පෙනුණු හැබැයි කිසිම දෙයක් ඒකේ අඩංගු නැති නිකම් වතුර හෝ ඒ වගේ දෙයක් නැත්නම් පෙත්තක්. ඔතනදී ඔය මේ ඔය ක්ලිනිකල් ට්‍රයල්ස් වලදී සායනික පරීක්ෂණ වලදී බෙහෙත් හෝ ඒ වෛද්‍ය පරීක්ෂණ වලදී අර ලෙඩු දන්නෙත් නෑ මේ ඇත්තද බොරුද මට දෙන එක ඇත්තද බොරුද කියන්න ඒවා නිර්දේශ කරන නැත්නම් ඒවා ලෙඩුන්ට දෙන ඇඩ්මිනිස්ටර් කරන කට්ටිය හෙදියන් හෝ වෛද්‍යවරුන් කවුරු හරි එතන ඉන්නවනේ ඒ පරීක්ෂණය කරන. ඒගොල්ලෝ දන්නෙත් නෑ මේ දෙන්නේ මොනවද කියලා. ඒගොල්ලන්ට කියලා තියෙන්නේ මේ කියන්නේ මේ රෝග ලක්ෂණ හෝ මේ ලෙඩ කතා කරලා දෙන්න කියන එක විතරයි. එහෙම කරලා බලුවම හිතන්නකෝ අර ඇත්තටම මේ ඖෂධයක් දීපු කට්ටියගෙන් 145කට විතර ඒකෙන් පස්සේ ලෙඩේ සනීපයි කියනවා. අර බොරුවට නැත්නම් අපි ඇත්තටම බෙහෙතක් නෙමෙයි එහෙම බෙහෙතක් වගේ දීපු කට්ටියට. ඒගොල්ලන්ටත් 100ට මම අතන කිව්වේ 45කට කියලානේ. හිතන්න මේගොල්ලන්ගෙත් 140කට විතර ලෙඩේ සනීපයි කියනවා. දැන් එහෙම රෝග ලක්ෂණ නැහැ කියනවා. එහෙම බැලුවම අර බෙහෙත නිසා ඇත්තටම ඇති වුණ බලපෑම 105ක් විතරයි. ඒගොල්ලන්ට 45යි මේගොල්ලන්ට 40යි. එතන ඔන්න ඔය ප්ලැසිබෝ ඉෆෙක්ට් එක ප්ලැසිබෝ ටෙස්ට් එකක් තමයි එතන කරලා තියෙන්නේ. අර දෙවෙනි කණ්ඩායම බෙහෙතක් වගේ කියලා හිතාගෙන ගත්තු ද්‍රව්‍ය ගත්තු කට්ටියගෙත් සනීප වුණා නම් මුළු සමස්තයම ගත්තම ගෲප්ස් දෙකම එකට දාලා ගත්තත් ඒ කියන්නේ 140ක් විතර දෙනා ගේ හිතේ බලපෑමක් නිසා ඒගොල්ලන්ට එක්ස්පීරියන්ස් කරන ඒගොල්ලන්ට දැනෙන ඒ වේදනාව ඒ රෝගී තත්ත්වය පහව ගිහින් තියෙනවා. දැන් එතනින් මේ ප්ලැසිබෝ ඉෆෙක්ට් එක ගැන මට කියන්න අවශ්‍ය වෙන්නේ ඒගොල්ලන් ඒ 140ක විතර දෙනාගේ ඒ වේදනාව නැති වෙන්න රෝගී තත්ත්වය තවදුරටත් දැනෙන්නේ නැති වෙන්න හේතුව උනේ ඒගොල්ලන්ගේ සිතුවිලි විසින් ඒගොල්ලන් හිතුවා දැන් මට ධනාත්මක සිතුවිලි ටිකක් ඒගොල්ලන්ගේ හිතට එන්න ඇති මේකෙන් දැන් මගේ ලෙඩේ සනීප වෙනවා. දැන් මගේ ඇඟට බෙහෙත් හම්බුණානේ. ඒ නිසා ඒ කියන්නේ දැන් මගේ ලෙඩේ සනීප වෙන්න ඕනේ කියන එක. එතකොට තව ප්‍රශ්නයක් එන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට ඇත්තටම වේදනාව තිබුණේ බොරු වේදනාවක්ද නිකන් මවාගත්තු වේදනාවක්ද කියන එක.
එහෙම වෙන්නත් පුළුවන්, එතන නොවෙන්නත් පුළුවන්. ඇත්තටම වේදනාවක් භෞතිකව තිබුණා වෙන්නත් පුළුවන්. මේ මගේ තර්කය. ඒගොල්ලන්ගේ ඇත්තටම ඇඟේ වේදනාවක් තිබුණා කියමු මොකක් හෝ රෝගී තත්ත්වයක් නිසා. හැබැයි ඒගොල්ලන්ගේ සිතුවිලි ඒකම ධනාත්මක විදියට වෙනස් වුණා. ඒගොල්ලන්ට විශ්වාසයක් ඇති වුණා. ඒගොල්ලෝ ධනාත්මක විදියට හිතන්න ගත්තා දැන් මගේ ලෙඩේ සනීප වෙන්න යන්නේ. මම බෙහෙත් අරන් ඉන්නේ. මම බෙහෙත් ගැන විශ්වාස කරනවා. බෙහෙත් ගන්නකම් මට සනීප වෙන්නේ නැහැ කියලා හිතන් ඉන්න කට්ටියක් ඉන්නවා. දැන් ඒ සිතුවිලිත් එක්ක හිතමු ඒ ධනාත්මක සිතුවිලි ශරීරයේ ධනාත්මක විදියට ශරීරයේ ඇතුළට බලපාලා අර වේදනාව නැති වුණා වෙන්නත් පුළුවන් උතන. කොහොමරි වෛද්‍ය විද්‍යාවේ මේ ප්ලැසිබෝ ඉෆෙක්ට් එක මුලින්ම මේ විදිහට හඳුන්වලා දීලා පරීක්ෂණ කරා කියලා කියන 1955 හෙන්රි කේ බීචර් කියන නිර්වින්දනය විශේෂඥයෙක් නිර්වින්දනයට සම්බන්ධ අපි වෛද්‍යවරයෙක් කියලා කියමු. ඔහු 1955 විතර ඉදිරිපත් කරපු ස්ටඩි එකක් නැත්නම් අධ්‍යයනයක් කරා ඉදිරිපත් කරපු දත්ත මත තමයි ඒක එතනින් එහාට ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඔහුගේ ඒ ස්ටඩි එකේදී මේ 1955 දී කරපු එකේදී කියනවා මේ පරීක්ෂණය කරපු කට්ටියකින් 35%ක්ම කියනවා ඒගොල්ලන්ට ඒ ලෙඩේ සනීප වුණා හෝ ඒ තිබිච්ච මේ අපහසුතාවයන් දුරු වුණා කියලා. හැබැයි අතරම බැලුවම බෙහෙතක් දීලා නෙමෙයි. සමහර ලෙඩවලදී ලෙඩේ තියෙනවා කියන කට්ටියකින් 65%ක් 68ක් විතර ප්‍රමාණයක් ලෙඩේ සනීප වුණා කියනවලු. අතට මේ මෙච්චර වැඩි අගයක් ගත්තු ටෙස්ට්ස් වලදී ගොඩක් එහෙම තිබිලා තියෙන කෙනෙක් යම් මානසික තත්ත්වයන් නිසා පීඩා විඳපු කට්ටිය මේ විශේෂයෙන් ওই ડિප්‍රෙෂන් විෂාදය වගේ ලෙඩ තිබිච්ච කට්ටියට එහෙම දීපු ඖෂධ වලින් කියන්නේ ඖෂධ වගේ හංගවල දීපු දේවල් වලින් 68ක විතර ප්‍රමාණයකගේ ඒ තිබිච්ච විෂාදය නැත්නම් ડિප්‍රෙෂන් එක සුව වුණා කියලා හොයාගෙන තියෙනවා. ඊට අමතරව මේ බඩේ උදරේ ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් කියලා කියන බඩේ නැත්නම් ඔය ගෑස් ඇති වෙන බඩ දන, පපුව දන තත්ත්වයන් නැත්නම් වැසිකිළියාමේදී සිදුවන එක විදිහේ ප්‍රශ්න බඩට සම්බන්ධ ආහාර ජීර්ණීය පද්ධතියට සම්බන්ධ ලෙඩවලදී සෑහෙන සුවනා කියන පාකින්සන් කියන තත්ත්වය තියෙන ලෙඩුන්ට කරපු ටෙස්ට් ඒ ලෙඩුත් එක්ක කරපු ටෙස්ට් වලදී බහුල වශයෙන් මේ ප්ලැසිබෝ ඉෆෙක්ට් එක නිසා සනීප වුණායි කියලා තියෙනවා. ඊට අමතරව ඔස්ටියෝ ආතරයිටිස් ඇලර්ජීස් ඇඟේ එන එක ඇලර්ජීස් වලදී ඒව සුව වුණා කියලා හොයාගෙන තියෙනවා මේ ප්ලැසිබෝ ඉෆෙක්ට් එක නිසා. දැන් මේ අපි මේ කතා කරන සීරීස් එකේ ડોક્ટર ජෝ ඩිස්පෙන්සර්ගේ වර්ක්ෂොප්ස් හරහා කරන ක්‍රියාවන් වලදී ඔය දේ වෙනවා කියන එක හිතන්න පුළුවන්. හැබැයි ඔහුගේ පොතක් තියෙනවා ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පෙන්නන You are the placebo. ඒ කියන්නේ පිටින් ගන්න මේ බෙහෙත්යයි හංගවන බෙහෙත් නෙමෙයි ඔයාම තමයි ප්ලැසිබෝ එක වෙන්නේ. ඒ ඔයාගේ හිතම තමයි ඔයාව සනීප කරන්න පුළුවන් කියන අදහස තියෙන හොඳ පොතක්. ඒකේ මේ මං කියන කතා සහ ඉස්සරහට මේ සීරීස් එකේ අපි කරන්න තියෙන කතා වලට අදාළ ගොඩක් දේවල් මම මේ පොතේනුත් අරන් තියෙනවා. ඔය වගේ තව සංකල්පයක් මම හිතනවා දැන් ඉස්සර ඔය අපේ සාම්ප්‍රදායික බලි තොවිල් ශාන්ති කර්ම සමහර විට බෝධි පූජා සෙත් කවි වගේ දේවල් අපි කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඔතනත් මං කියන්නේ ඔක්කොම ප්ලැසිබෝ ඉෆෙක්ට් එක නිසායි කියලා. ඔතනෙත් යකා එලෙව්වට පස්සේ සමහර ආතුරයෝ එහෙම ඉන්නවා මේ සම්පූර්ණයෙන් සුව වෙනනේ. බෝධි පූජා වලින් පස්සේ සුව වෙන ඒ ශාන්ති කර්ම සෙත් කවි වලින් පස්සේ සුව වෙන ඕන තරම් ලෙඩ්ඩෝ ඉන්නවා. මම මේ කියන්න හදන්නේ ඒවා මේ මනසින් හදාගත්තු දේවල් දැන් තමන්ගේ හිත සතුටු නිසා ලෙඩ සුව වෙනවා කියන එක නෙමෙයි. ඒවයේදී සමහර තැන්වලදී අර විදිහේ ප්ලැසිබෝ ඉෆෙක්ට් එකක් උනා වෙන්න පුළුවන්. ඉතින් සිත හැංගීම් සිතුවිලි බටහිර විද්‍යාවේදී මේ සිත සහ මොළය කියන්නේ නිකන් දෙක එකක් හැටියට තමයි ගොඩක් වෙලාවට සලකන්නේ. ඒක ගැන ලොකු වාද විවාද තියෙනවා. දාර්ශනිකයෝ මේ සිත මනස ආධ්‍යාත්මය සම්බන්ධයෙන් කතා කරන දාර්ශනිකයෝ සහ ආධ්‍යාත්මික මත දරන්නන් ඒක එහෙම ලේසියෙන් පිළිගන්නේ නැහැ. මොළය සහ සිත කියන්නේ දෙකක් එකක් නෙමෙයි. හැබැයි බටහිර මත නැත්නම් වෛද්‍ය විද්‍යාත්මක මතවලදී මොළය සහ සිත මයින්ඩ් එක කියන එක බොහෝ විට එකම කාසිය දෙපැත්ත දෙකම එකක් හැටියට සලකලා තමයි කතා බහ කරන්නේ. ඉතින් මේ ડોક્ટર ජෝගේ වර්ක්ෂොප්ස් වල වීඩියෝස් වල මොළය සහ ස්නායු පද්ධතිය ගැන ගොඩාක් විස්තර කතා කරනවා. ඉතින් මම මොකද කරේ මේවා කියවන ගමන් මේ වීඩියෝස් බලන ගමන් පොත් බලන ගමන් ඒව තේරුම් ගන්න මම ආපහු ගිහිල්ලා මේ මොළය කියන්නේ මොකක්ද ඒක වැඩ කරන්නේ කොහොමද ස්නායු පද්ධතිය මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද ඒකේ මොකක්ද වෙන්නේ කින්ද මන්ද කියලා පොඩ්ඩක් වැඩිපුර හෙව්වා. මොකද ඒක එහෙම හෙව්වම මට අර පොත්වල තියෙනවා තේරුම් ගන්න ලේසි. එයා ඡේදකින් විතර කියන ඒවා මේක තමයි මේ මොළේ මේ කොටස ගැන තමයි කියන්නේ කියලා තේරුම් ගන්න ලේසි. එහෙම හදාගත්තු පොඩි සාරාංශයක් තියෙනවා. මම හිතුවා ඒක ඕගොල්ලන් එක්ක ෂෙයා කරන එකත් හොඳයි කියලා. මොකද මේ ඉස්සරහට අපේ කතාවට ඒක වැදගත් වෙන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට මේ ස්ක්‍රීන් එකේ පෙනෙන විදිහට දැන් මොළය ඒකම සුෂුම්නාව
ඒකම ඊට සම්බන්ධ වෙන සියලුම ස්නායු එක එක දිශාවන් වලට ගමන් කරන ස්නායු මේ ඔක්කොම එක පද්ධතියක් හැටියටනේ තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම අපි කියනවා ස්නායු පද්ධතිය කියලා. මේක නිකන් හරියට නිකන් කේබල් සිස්ටම් එක වයරින් කරපු ලොකු මැෂින් එකක් වගේ නිකන් පේන්නේ නේ. හැම අතටම ශරීරයේ අත්පය කකුල් ඉඳන් හැම අවයවයක ඉඳන්ම සංඥා ඉහළ පහළ ගමන් කරනවා මේ කේබල් සිස්ටම් එක වයරින් සිස්ටම් එක හරහා අතන මොලේ ඉඳන් අනිත් පහළ ප්‍රදේශවලටත් අනිත් ප්‍රදේශවලටත් ඒ ප්‍රදේශවල ඉඳන් ආපහු මොලේ දෙසටත් ලොකු වැඩක් උදන සිද්ධ වෙනවා. උදාහරණයක් හැටියට හිතන්නකො ශරීරයට මොකක් හෝ විෂ බීජයක් නැත්නම් වෛරසයක් ඇතුල් වුණාම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ඇවිල්ලා අර වෛරසයට ඇටැක් කරලා ඒ වෛරසය විනාශ කරලා ශරීරයේ රැකගන්න තත්ත්වයට පත් කරන්නේ ආපහු සුවපත් කරන තත්ත්වයට පත් කරන්නේත් ශරීරයේ ස්වභාවිකවම තියෙන ඒ ආරක්ෂණ පද්ධතිය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඇක්ටිවේට් වෙලා ඒක ක්‍රියාත්මක වෙලා ශරීරයේ රැකගන්න වැඩ කටයුතු කරන්නේත් ඔය ස්නායු පද්ධතිය හරහාම තමයි. ඒ වගේම තමයි අපි හිතන්නේ නැතුව අපේ එකපාරට ශරීරයේ ප්‍රතිචාර දක්වන ඒවා තියෙන්නේ. දන්නේ නැතුව නිකන් ওই ගිනි දැල්ලකට අත එහෙම ගියාම ටක් ගාලා අත ගැටෙනවා. ඒ වෙලේ හිත අත ගත්තේ නැහැ නේ එකපාරට අත ගැනෙනවා. ඒ ක්ෂණික ප්‍රතිචාර දක්වන්න විදිහේ හැසිරීම නැත්තම් ක්‍රියාකාරකම් පවර් එක දෙන්නේ බලය දෙන්නේ ඒක ඇක්ටිවේට් කරන්නේත් ඔය ස්නායු පද්ධතියම තමයි. හැබැයි ඉතින් මේ භෞතික ශරීරය විතරක් නෙමෙයි සිතුවිලි මතකය හැඟීම් ඇවිස්සීම ඒ විතරක් නෙමෙයි නින්දේදී මොකද වෙන්නේ සිහින දැකීම ඔය හැම කතාවකටම මේ ස්නායු පද්ධතිය මොළය ඇතුළු ස්නායු පද්ධතිය සම්බන්ධයි. ඉතින් ඔය වර්ගීකරණයක් හැටියට ගත්තම රෝස පාටින් තියෙන්නේ මොළය සහ සුෂුම්නාව බ්‍රේන් එකයි ස්පයිනල් කෝඩ් එකයි. එතකොට ඊට සම්බන්ධ වෙලා තියෙන ඔය වයරින් සිස්ටම් එක කේබල්ස් වගේ තියෙන ස්නායු ඒක දෙවෙනි කොටස ස්නායු පද්ධතිය. ඒකට කියන පෙරිෆෙරල් නර්වස් සිස්ටම්. ඒ වචන ගැන වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍ය නැහැ. එහෙම ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා දැනගමුකෝ. ඒ දෙවෙනි කොටස තමයි ඔය රවුන්ඩ් කරලා තියෙන ඒක තමයි ගොඩක්ම අපිට ඉස්සරහට වැදගත් වෙන්නේ. උතන මොකද්ද මේ වෙන්නේ කියන එක අඳුන ගන්න. ඉතින් ඔය ඒ දෙවෙනි කොටස පෙරිෆෙරල් නර්වස් සිස්ටම් කියන එක ආයිත් කොටස් දෙකකට බෙදෙනවා somatic nervous system and automatic නැත්නම් autonomic nervous system කියලාත් ඔකට කියනවා. ANS කියලා කියමුකෝ ඒ autonomic nervous system එක. ඒකත් ආපහු කැලි දෙකකට බෙදෙනවා. අපි ඒ තරම් දුරට යන්න ඕනේ නැහැ. මේවයි මේ අවශ්‍ය දේ ටික පොඩ්ඩක් ටක් ගාලා තේරුම් ගමු. ඔයගලන්ට මතක නම් කලින් එපිසෝඩ් එකක අපි පෙන්නුවා අර කිමුලෙක් එනවා මුවාව කණ්ඩ වතුර බිවි ඉන්නකොට මුවා එක පාරට ප්‍රතිචාර දක්වලා පැනලා දුවනවා. ඒ වගේම තමයි අර හාවා උඩ පැනලා බල්ටියක් ගහලා උකුස්සකින් ගැලවෙනවා. ඊට පස්සේ අර ගොනා සිංහය පස්සුපස හඹාගෙන එනවා. ඌ කොහොම හරි ගඟක් මැදින් පැනලා සිංහයන්ගෙන් උඩින් පැනලා යනවා. ඒකම අර ණය දෂ්ට කරන්න එනකොට පූසා උඩ පැනලා පල් පිටිපස්සට ගිහිල්ලා ගහනවා අතින් ණයගේ ඔළුවට පහරක්. හරි. ඉතින් ඔය ඒ ක්ෂණික ප්‍රතිචාර දක්වීම ඔක්කොම ඒකට මග සලස්වන්නේ ඒක ෆැසිලිටේට් කරන්න ඒක ඒ ක්ෂණික ප්‍රතිචාර ක්‍රියාත්මක කරවන්න දැඩිව දායක වෙනවා කියනවා ඔය ඔටෝනොමික් නර්වස් සිස්ටම් එක. පිටින් එන තර්ජනයකට ක්ෂණික ප්‍රතිචාරයක් දක්වන්න. දැන් ওই ක්ෂණික ප්‍රතිචාර ඔය මම කියපු සිදුවීම් ටිකේ සත්තුන්ගේ සිදුවීම් ටිකේ ඔයගලන්ට තේරුම් ගන්න පුළුවන් වුන් දක්වපු ප්‍රතිචාර වර්ග දෙකක් තියෙනවා. එකක් උන් පලා යනවා. ගොඩක් වෙලාවට උන් පලා යනවා. හැබැයි සමහරු පහර දෙනවා. සමහරු ඒ ක්ෂණික තමන්ට ආපු තර්ජනයට ප්‍රතික්‍රියාවක් හැටියට ඒ එක්කම පහර දෙනවා. එතකොට පලා යාම හෝ පහර දීම ඔය දෙකම ක්ෂණික ප්‍රතිචාර හැටියට උන් දක්වනවා. ඔකට ඉංග්‍රීසියෙන් කියන්නේ fight or flight. fight ගහගන්නවා fight or flight FLIGHT. පැන දුවනවා පලා යනවා. ඕනම සතෙක්ට මේ අර මම කියපු තිරිසන් සතුන්ට විතර නෙමෙයි. ඒතර අපේ භෞතික ඇඟෙත් ඔය තත්ත්වෙම තියෙනවා. ක්ෂණික ප්‍රතිචාර දක්වන හැකියාවක් ඒ සිස්ටම් එක ඇක්ටිවේට් කරන්නේ ඒ පද්ධතිය ක්‍රියාත්මක කරන්නේ පණ ගන්නවන්න දායක වෙන්නේ ඔය ඔටෝනොමික් නර්වස් සිස්ටම් එක. ඔයගලන්ට මතක නම් අර ඇනාගේ සිදුවීම අපි මීට කලින් කරපු එපිසෝඩ් එකක ඇනාට කියනවා තමන්ගේ සැමියා සියදි විනාසා ගත්තයි කියලා. එතකොට ඇනාගේ සිරුර එක වරම ප්‍රතිචාර දක්වනවා. ඒ පිටතින් ආපු අනපේක්ෂිත නිවුස් එක නැත ආරංචිය එක පිටින් ආපු තර්ජනයක් හැටියට තමයි එයාගේ සිරුර බාරගත්තේ. අන්න ඒ ඇඟ ප්‍රතිචාර දක්වුවේ මොළය හරහා ඒ ආපු කියන්නේ ඒ වචන ටික එයාට ඇහුණු වචන ටික මොළයට ගිහිල්ලා ඒ හරහා ඇඟ එකපාරට ප්‍රතිචාර දක්වුවේ ඊට අදාළ උනේ ඔන්න ඔය කියන ANS කියන ස්නායු පද්ධතියේ කොටස. ලෙඩවීම, ලෙඩ සුවපත් කිරීම, එහෙම ලෙඩ වුණු කෙනෙක් ලෙඩ සුවපත් කරගන්නත්
සිතුවිලි හරහා සුවපත් කරගන්නත් ඒ ස්නායු පද්ධතියම ඒ NS එකම ඔටොනොමික් නර්වස් සිස්ටම් එක හරහාම තමයි සුවපත් කිරීම කරන්න වෙන්නෙත්. දැන් ඔය මොලේ පේනවා ඔයගලන්ට ස්ක්‍රීන් එකේ එකට ගැටි ගහිලා තියෙන මස් කුට්ටියක් වගේ එකක් තමයි පිටින් බැලුවම පේන්නේ ඔය වම් පැත්තේ තියෙන මොලය. ඒකේ හරස් කඩක් මැදින් දෙකට කැපුවම වගේ පේන හරස් කඩක් තමයි ඔය අනිත් පැත්තෙන් තියෙන්නේ. දැන් මොලේ කොටස් තියෙනවා කියලා කිව්වනේ. මොලේ දැන් ඉතින් මම මේ කොටස් ගැන කතා කරන්න යන්නේ නැහැ. මොලේ ප්‍රධාන කොටස් 6ක් තියෙනවා කියනවා. ඒකෙන් ඔය සෙරිබ්‍රම් කියන කොටස තව කෑලි වලට කැඩෙනවා. සරලවම කිව්වොත් මේ මොලේ එක එක තැන් වලින් එක එක ප්‍රදේශ වලින් එක එක ක්‍රියාකාරකම් කෙරෙනවා. ඉතින් ওই මොලේ ඉස්සරහා කොටස කියන්නේ නළලට පිටිපස්සෙන් තියෙන මොලේ ඉස්සරහා කොටස ගොඩක්ම වැදගත් වෙනවා. කියන්නේ තීරණ ගැනීම, සැලසුම් කිරීම, විශ්ලේෂණය කිරීම, ඒ වගේ කියන්නේ හොඳට හිතලා බලලා විශ්ලේෂණය කරලා ඇනලයිස් කරලා තීරණ ගන්නකොට බලපානවා කියන්නේ ඔය ඉස්සරහා තියෙන කොටස. ඒ වගේම මොලේ තව මැද කොටසක් තියෙනවා මේ මෝටර් ස්කිල්ස්. අංග චලනයන් ඇඟිලි හොලවන්න, ඒ වගේ අතපය හොලවන්න වගේ දේවල් වලට සම්බන්ධ වෙන කොටසක් තියෙනවා. තව ප්‍රදේශයක් මේ මැද කොටස. ඒ වගේම ওই පිටිපස්සේ නිකන් ගෝව මලක් වගේ තියෙන පල්ලෙහා කොටස ගොඩක්ම දායක වෙනවා කියන ශරීරයේ සමබරතාවයේ ඉරියව් ඒ වගේ දේවල් පවත්වාගෙන යන්න ඒ කොටස ගොඩක් උමනා වෙනවා කියනවා. ඊට පස්සේ මේ මැද තියෙන පොඩි නිකන් ඇටයක් වගේ මැද තියෙනවා. ඒ ඇහැක් වගේ කියලා කියන්න පුළුවන්. ඒ හරියේ කොටස ගොඩාක්ම සම්බන්ධයි කියලා කියනවා. මේ ඔය අපි කතා කරපු ANS නැත්නම් ඔටොනොමික් නර්වස් සිස්ටම් කියලා අපි කිව්වේ ඒ ක්ෂණික ප්‍රතිචාර දක්වීමට ඇඟ ඒ තර්ජනයක් ආපු වෙලාවට එහෙම එකපාරට ප්‍රතිචාර දක්වන්නත් ඒ තර්ජනය නැති වුණ වෙලාවේදී ආපහු කාම් ඩවුන් වෙලා කූල් ඩවුන් වෙලා ඇඟ යථා තත්ත්වයට පත්වන්නත් ඊට සම්බන්ධ දේවල් තීරණ ගැනීම වෙනවා කියලා කියන්නේ ඔය මැද තියෙන කොටස. දැන් ඔය මෝලිය සහ ස්නායු පද්ධතිය ගැන ඔහොම කතා කරාට රූප සටහන් එක්ක පින්තූර එක්ක කතා කරාට පාට එක පාට වලින් ඔවට නම් දාලා වැඩේ තියෙන්නේ ඔය ඇහැට පේන්න පුළුවන් මට්ටමට ගත්තම තියෙන විදිය. හැබැයි මේවා මේ ඔක්කොම හැදිලා තියෙන්නේ අන්වීක්ෂයකින් බැලුවම පියවි ඇසට පේන්නේ නැති මට්ටමට කුඩා දේ ලොකු කරලා බැලුවම ඇත්තටම මේ මුළු පද්ධතියම හැදිලා තියෙන්නේ සෛල වලින්. අපි දන්නවා මේ මුළු සිරුරම අපේ හැදිලා තියෙන්නේ සෛල වලින්. ආධ්‍යාත්මය කියන මාතෘකාවේ විද්‍යාත්මක පැත්ත බලද්දී මේ දැනුම දැනගෙන සිටීම, මේ දේවල් දැනගෙන සිටීම සෑහෙන දුරට උපකාර වෙනවා. ඒ ආධ්‍යාත්මික සමහර සංකල්ප විශ්වාස කළ හැකි මට්ටමට අපිට තේරුම් ගන්න. ඒ නිසායි මම මේ තරම් දුරට මේවා ගැන කතා කරන්න උනන්දු වෙන්නේ. මම හොයන්න උනන්දු වෙන්නේ. හරි. ඉතින් මේ නර්වස් සෙල් ස්නායු සෛල ගැන පොඩ්ඩක් වැඩිපුර කතා කරමු. ඉතින් ඔය මොලේ සහ ස්නායු පද්ධතිය හැදිලා තියෙන ස්නායු සෛල නැත්නම් නියුරෝන්ස්. ඔය එකක් තමයි ඔය වම් පැත්තෙන් තියෙන නියුරෝන් සෛලයක්, නියුරෝන් එකක්. ඇයි මේ මොලේ තැන් තැන් වල නිකන් දිලිසෙන්නේ? මොකක්ද එකෙන් අදහස් කරන්නේ කියලා මම ඊළඟට පැහැදිලි කරන්නම්. මේ නියුරෝන්ස් සංඛ්‍යාවක් හැටියට ගත්තම බිලියන 85ක් සහ බිලියන 100ක් අතර ප්‍රමාණයක්. බිලියන මේ වගේ සෛල බිලියන 85ත් 100ත් අතර ප්‍රමාණයක් තියෙනවා කියලා තමයි කියන්නේ. මම වැඩිපුරම දැකලා තියෙන්නේ ඔය 85 86 කියන වගේ ආසන්න සංඛ්‍යාව තමයි වැඩිපුරම පාවිච්චි වෙන්නේ. අපි දැනට සරලව හිතමුකෝ 85ත් 100ත් අතර ගානක්. ඒවා ප්‍රමාණයෙන් ගත්තම තාම කුඩාම නියුරෝනයක් මිලිමීටර් එකක් තරම් දිග වෙන්නත් පුළුවන්ලු. විශාලම නැත්නම් දිගම නියුරෝනයක් මීටර් එකමාරක් තරම් දික් වෙන්නත් පුළුවන්ලු. ඒ කියන්නේ ඒ තරම් පරාසයක පැතිරෙන ඊටාම කෙන්දි වගේ කුඩාම නියුරෝන වල ඉඳන් මීටර් එකමාරක් විතර දිග නියුරෝන තියෙන්න පුළුවන්. ඉතින් මේ නියුරෝන්ස් එකට එකක් සම්බන්ධ වෙලා තමයි හැම වෙලෙම තියෙනවා කියන්නේ. දැන් අපි කියවනේ මොලේ ඉඳන් ශරීරයේ අනිත් ප්‍රදේශවලට අවයවවලට සංඥා යනවා. ඒ වගේම අනිත් අවයවවල ඉඳන් මොලේටත් සංඥා හැටියට ඉහළ පහළ යන්නේ මේ සෛල හරහා, නියුරෝන්ස් හරහා. එතකොට මේ ඔයගලන්ට පේනවා වගේ දැන් නියුරෝන් දෙකක් එකට තියෙන මේ දෙකක් විතරනේ දැන් බිලියන 85ක් විතර තියෙනවා කියලා කිව්වනේ. ඉතින් මේක ඇතුලේ මේවා නිකන් මේ දැලක් වගේ එකට එකක් සම්බන්ධ වෙලා කනෙක්ටඩ් නෙට්වර්ක් එකක් හැටියට තමයි ඕක තියෙන්නේ. දැන් සාමාන්‍ය මිනිස්සු දෙන්නෙක් අපි මිනිස්සු දෙන්නෙක් අදහස් වමාරු කරගන්නේ කොහොමද? වචන වලින්. මම කියන වචන ශබ්ද හැටියට අනිත් කෙනාගේ කනට ගිහිලා එයා ඒව අර්ථකථනය කරගන්නවා මේක තමයි තේරුම කියලා. මේ නියුරෝන්ස් දෙකක් අතර මේ සංඥා හුමාරු වෙනවා කියන්නේ ඊටාම සියුම් විදුලි ධාරා හැටියට. එයාර ස්පාර්ක් වෙනවා කියන්නේ අර නිකන් පත්තු වෙනවා කියන දැන් වයර් දෙකක් එකට ගෑවුනාම ස්පාර්ක් වෙන්නේ, පත්තු වෙන්නේ. අන්න ඒ වගේ ඊටාම සියුම් විදියට මේ මොලේ ඇතුලේ ස්නායු පද්ධතිය ඇතුලේ තියෙන මේ නියුරෝන් හරහා සංඥා යනකොට ඒ ඊට අදාළ නියුරෝන්ස් ඒ සෛල ස්පාර්ක් වෙනවා, පත්තු වෙනවා කියලා කියමු. එහෙම වීම හරහා තමයි මේ සංඥා එකකින් අනිත් එකට හුවමාරු වෙනවා කියලා කියන්නේ. එතකොට විදුලි ධාරාවක් ගමන් කරනවා. ඊට අමතරව යම් කිසියම් වූ රසායනිකයන් සෛල දෙක අතර හුවමාරු වෙනවා කියලාත් කියනවා. අපි උදාහරණයකට සෛල දෙකක් ගමුකෝ.
දැන් මේ සෛල දිහා බැලුවම ඔයගලන්ට පේනවා නිකන් මේක ගහක් වගේනේ. ගහක අතු වගේ විහිදලා තියෙනවා උඩ හරියේ. ඊට පස්සේ යට හරියේ නිකන් ඔය ඇඟිලි නැත්තම් මුල් වගේ විහිදලා තියෙනවා. එතකොට සංඥා මේ සෛල දෙක අතර ගමන් කරද්දී මම කියවනේ මේ විදුලි ධාරාවන් සහ මේ යම් රසායනිකයන් තමයි මේක දෙක අතර හුවමාරු වෙන්නේ කියලා. අර එකට එකක් ගෑවිලා තියෙන තැන් වලින් තමයි මේ විදුලි ධාරාවන් එක තැනකින් අනිත් එකට පනින්නේ සහ ඒ රසායනිකයන් එක තැනකින් අනිත් එකකට පනින්නේ නැත්නම් විසි වෙන්නේ. තාම සියුම්ව සිද්ධ වෙන්නේ. ඇහැට පේන්නේ නැති මට්ටමේනේ ඕක වෙනවා කියන්නේ. ඉතින් ඒ තරම් සියුම් දේවල් ඔතන වෙනවා ඒ මොළය මේ ස්නායු පද්ධතිය හරහා සංඥා යනකොට. වෙනත් විදිහකින් කියනවා නම් කතා කරන වචනයක් පාසා, අහුම්කන් දෙන ශබ්දයක් පාසා, නහයට ගඳ සුවඳ දැනෙන හැම මොහොතක් පාසාම, මෙතන මේ හැඟට සමට දැනෙන හැම ස්පර්ශයක්, දැනීමක්, ඒ දැනෙන හැම මොහොතකම. ඒ විතරක් නෙමෙයි මේ නින්දෙදි පවා, දකින හැම සිහිනකෙදිම, හිතන හැම සිතුවිල්ලක් පාසාම, ඒක හොඳ ප්‍රීතිමත් දායක සතුට දනවන සිතුවිල්ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තරහ යන වෛරී සිතුවිල්ලක්, නරක සිතුවිල්ලක්, ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක් වෙන්න පුළුවන්. මේ ශරීරය ඇතුලේ දැනුවත්ව නොදැනුවත්ව කෙරෙන හැම දෙයකදීම මේ විදියට මේ ස්නායු පද්ධතිය හරහා විදුලි ධාරාවන් සහ රසායනික ප්‍රතික්‍රියාවන්, රසායනිකයන් මේ විදිහට ගමන් කරනවා, හෝමාරු වෙනවා. එතකොට අවුරුද්ද පුරාම මේක වෙනකොට, මුළු ජීවිත කාලය පුරාම වෙනකොට මේක ඇතුලේ විදුලි බලාගාරයක් විතරක් නෙමෙයි, මේක ඇතුලේ මේ රසායනාගාරයක්, ඖෂධ නිපදවන, රසායනික ද්‍රව්‍ය නිපදවන රසායනාගාරයක් හැටියටත් නිකන් අපිට හිතා ගන්න පුළුවන් ඒ තරම් දේවල් මේක ඇතුලේ වෙනවා කියලා. ඇහැට පේන්නේ නැති මට්ටමේ. දැන් ඔය කොහොම කිව්වට ඇත්තටම වෙන්නේ මෙන්න මෙහෙම. අපි නිකන් ප්‍රායෝගිකව මේක තේරුම් ගන්න උත්සාහ කරමුකෝ. දැන් ඔබ පුද්ගලයෙක්ව දකිනවා. දැක්ක ගමන් ඒ පුද්ගලයා දැකීමට අදාළ සංඥාවන් ඔළුවට යනවා. එතකොට ඒ ආලෝකයත් එක්ක ඇහැට එන සංඥාව පුද්ගලයෙක් හැටියට ඊට අදාළ නියුරෝන්ස් ටිකෙන් ඒ ටික ස්පාර්ක් වෙලා පත්තු වෙලා ඒක ඒ සංඥාව ඔළුවට යනවා. ඊට පස්සේ මේ පුද්ගලයා කවුද කියලා හිතමු ඔයා අඳුන ගන්නවා. ඔයා දන්න කියන කෙනෙක්. එතකොට මතකයන් කියන එකකුත් අවදින මම මෙයාව දන්නවා. එතකොට මතකයේ අවදි වීමට අදාළ නියුරෝන් සෛල ඒ ස්පාර්ක් වෙනවා. ඒකෙන් තව සංඥා ප්‍රමාණයක් එනවා. මතකයේ අවදි වීමත් එක්ක ඔයා හඳුන ගන්නවා මෙයා මගේ තරහකාරයෙක්. උදාහරණයකට ගමු. මම මෙයාත් එක්ක මේ භජනයක් නැති මෙයා මගේ තරහකාරයෙක්. ඒක එතකොට සිතුවිල්ලකුත් ඇති වෙනවා. එතකොට ඊට අදාළ තව නියුරෝන්ස් ප්‍රමාණයකුත් ස්පාර්ක් වෙනවා. ඒ අතර අර විදිහේ කෙමිකල්ස් උත් හුවමාරු වෙනවා. දැන් හිතන්නකෝ එකම ඔයාගේ තරහ ඇවිස්සෙනවා. දැන් තරහ සිතුවිලි එකින් එකක් පිටිපස්සේ එකක් එනවා. තරහ යන්න ගියාම එහෙමනේ. සමහරවිට තරහ පාලනය කරගන්න බෑ. තරහ ඇවිලෙනවා. එයා ඒ තරම් දැඩි තරහකාරයෙක් නම් ඔයාගේ සමහර විට ඔයාගේ දැන් ඒ හැංගීම තරහ වැඩි වෙලා ඇඟේ ප්‍රතිචාරات දක්වන්න පුළුවන්. හෘද ස්පන්දනය වැඩි වෙලා, රුධිර ගමනාගමනය වැඩි වෙලා, අත් හයි වෙලා, දත් මිටි කන, අත මිට මොළෝන විදියේ තරහවල් උනත් ඇති වෙන්න පුළුවන්. දැන් මේ ඇඟේ වෙනස්කම් සිදු වෙන්නේ අර සිතුවිලිත් එක්ක ආපු තරහ දැන් මේ ටිකටත් මේ ඇඟේ ක්‍රියාකාරීත්වයටත් අදාළ සංඥා උපදේශ එහෙට මෙහෙට දැන් අර නියුරෝන්ස් හරහා ගමන් කරනවා. එතකොට අර නියුරෝන් බිලියන ගානෙන් මීට අදාළ දේවල්, මේ කියපු ටිකට අදාළ දේවල්නේ ඒ මොහොතේ පත්තු වෙන්නේ. එතකොට ඊට අදාළ දේවල් සම්බන්ධ නැහැ. අපි දන්නේ නැහැ මේ බිලියන 85න් කීයක් මේ මං කියපු වැඩේට උදව් වුණාද කියන්න මට අදහසක් නැහැ. හැබැයි අර බිලියන 86ම එකපාර ওই ටික ඇක්ටිවේට් වෙන්නේ නැහැ, අවදි වෙන්නේ නැහැ. ඊට අදාළ දේවල් ටික තමයි ඔය අවදි වෙන්නේ. දැන් අපි උපන්දා ඉඳන් මැරෙනකම්ම එක එක විදිහේ දේවල් ඉගෙන ගන්නවා. අපි සමාජයෙන්, පෞල් පසුබිම ඇතුලේ දෙමව්පියන්ගෙන් නොඑක් විදිහට ඉන්ද්‍රියන් වලින් අපේ මොළයට යනවා. මේවා ඉතින් සංඥා හැටියට තමයි යන්නේ. ඒ කියන්නේ ඉතින් අර නියුරෝන්ස් බිලියන ගාණෙන් යම් කිසි ප්‍රමාණයන් හැම වෙලෙම සංඥා නිපදවනවා, නිකුත් කරනවා. සමහර පවුල් වල බොහොම ප්‍රසන්න හොඳ පවුල් පසුබිම් තියෙනවා. සමහර පවුල් අතර ප්‍රශ්න තියෙනවා. දෙමව්පියෝ අතර ප්‍රශ්න, දෙමව්පියෝ බැන ගන්නවා, ගහ ගන්නවා, හිංසනයන් සිදු වෙනවා. ඔයගේ ඒවත් ඉතින් ඔය ඉගෙන ගන්න දේවල් තමයි, මොළයට යන දේවල්, මතකයට යන දේවල් තමයි ඒ සිදු වෙන්නේ. ඉස්කෝලෙනෙත් ඉතින් ওই විදිහට බොහෝ දේවල් ඉගෙන ගන්නවා, යාළුවොත් එක්ක ඉගෙන ගන්නවා, සමාජයෙන් ඉගෙන ගන්නවා. ඉතින් මේවා සමහර දේවල් අපේ හොඳට මතකයේ හිටිනවා, ලොකු වෙනකනුත් මතකයේ හිටිනවා. සමහර දේවල් මතකයෙන් සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. දැන් ආපහු කල්පනා කරනකොට මතක් කරන්නම බැරි වෙනවා. ඉතින් අත්දැකීම් කියන දේවලුත් එහෙමයි. ඊට පස්සේ අපි මේ දැනුම කියලා ලබා ගන්න දේවලුත් එහෙම තමයි. පොතපත ආශ්‍රයෙන් ගන්න දැනුම වුණත් මේ හැම දෙයක්ම තොරතුරු හැටියට, සංඥා හැටියට නේ ඔළුවට යන්නේ. ඉතින් සමහර මතකයන් බොහොම දීර්ඝකාලීනයි. ඒ සමහර දැඩි සිදුවීම්, හොඳ හෝ නරක සිදුවීම් වෙන්න පුළුවන්. සමහර ඒවා කොයිතරම් දැඩිද කියනවා නම් විශේෂයෙන් ওই පොඩි කාලේ ළමයින්ට අත්විඳින්න වෙන සිදුවීම්, දකින්න දේවල්, ඇහෙන දේවල්,
ලොකු වෙනකොට තමන්ගේ පෞරුෂයට බලපානවා කියනවා. එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට ඒ මතකය මේ අපි දන්න මතකයේ මට්ටමේ නවතින්නේ ඒක යටිසිතටත් යනවා. යටිසිත කියලා කියන්නේ අපිට තේරුම් ගන්න බැරි එහෙම දෙයක් තියෙනවද කියලාවත් අපිට දන්නේ නැති. හැබැයි අපේ මතකයේ අපේ සිතේ බ්ලැක් බොක්ස් එකක් කළු පෙට්ටියක් වගේ තියෙන වගේ තනක්නේ. එහෙම කියලා අපි දන්නවා ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඔය පොඩි කාලේ සිදුවෙන සමහර සිදුවීම් කොයිතරම් දැඩිව මතකයට බලපෑවද කිව්වොත් ඒ යටිසිතෙන් එළියට එන්නේ යම් හැසිරීම් රටා ආකල්ප හැටියට පුරුදු හැටියට එළියට එනවා කියනවා. ඉතින් නරක අත්දැකීමක් පොඩි කාලේ ලැබලා තිබීම නරක පෞරුෂයන් නරක ගතිගුණ නරක පුරුදු ඇතිවීමට ලොකු වුණාම බලපානවා අර යටිසිතේ බලපෑම නිසා. සමහර තැන්වලදී මම දැකලා තියෙනවා මේ යටිසිතේ තැම්පත් වෙලා තියෙනවා මේ ජීවිතයෙන් පමණක් ආපු මතකයන් නෙමෙයි ජෙනරේෂන්ස් පරම්පරා ගානක් සහ ආත්ම ගානකින් එන මතකයන් පවා මේ තමන්ගේ යටිසිතේ තියෙනවා කියලා අදහසක් තියෙනවා. අපි එතනට පස්සේ එමු. ඉතින් මට මේ කියන්න ඕනකම තිබුණේ මේ මතකය හැදෙන්නේ කොහොමද? යටිසිත ගැන පොඩ්ඩක් අමතක කරමු. මේ මතකය හැදෙන්නේ අර නිතරම කරන ක්‍රියා, නිතරම පාඩම් කරන දේවල්, නිතරම gederedi දකින්න ලැබෙන දේවල්, හොඳ හෝ නරක. ඒවා නිතර වෙන්න ඇද්දි අර නියුරෝන්ස් නිතර එකම විදියට ෆයර් වෙනවා. ඒ නියුරෝන්ස් එකට සම්බන්ධ වෙනවා නිතරම. එතකොට අපි මේ විෂය ගැන කතා කරද්දී කියනවා මේ neurons that fire together wire together එකට පත්තු වෙන neurons ඒවා නිතරම එකටම පත්තු වෙලා එකම විදියටම සම්බන්ධතාවය හැදිලා ඒක establish වෙලා ඒවා දැන් ගලව ගන්න බැරි මට්ටමට එකටම බැඳිලා තියෙන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම තමයි ඉතින් වැඩිපුර රිපීට් කරන්නේ නැති නිතර කරන්නේ නැති දේවල් නිකම්ම අමතක වෙලා යනවා. මොකද අර ස්ථාපිත වීමක් අර විදියට වෙන්නේ නැති නිසා. ඕක නිකන් අර අඩිපාරක් වගේ තමයි. අඩිපාරේ දවසක් දෙකක් ගියාම ඒක යාන්තමට තියෙන්න පුළුවන්. ආපහු නොගියොත් ඒක තවදුරටත් අඩිපාරක් වෙන්නේ නැහැ. හැබැයි ওই අඩිපාරේ දිගින් දිගටම වසර ගානක් යන්න ගියාට පස්සේ ඒ අඩිපාර ටිකෙන් ටික පළල්ලලා බොහොම පැහැදිලිව පේන්න තියෙන පාරක් බවට පත් වෙනවා. ටිකක් ওই විදියටම දිගටම යන්න ගත්තොත් ඒ අඩිපාර ඊට වඩා පුළුල් පාරක් වෙලා මහා මාර්ගයක් වෙලා අධිවේගී මාර්ගයක් දක්වා වුණත් යන්න පුළුවන්. ඒක දිගේ ගමන් කරන වාරයන් ප්‍රමාණය අනුව නේ. ඉතින් ඔය විදිහේ දෙයක් තමයි උතන මේ නියුරෝන්ස් හරහා වුණත් වෙන්නේ. දැන් මේ මොලේ සහ ස්නායු පද්ධතිය ගැන කරන අධ්‍යයනයන් වලදී ඒවයි කියවෙන දෙයක් තමයි මේ පොඩි කාලේ ඉඳන් මේ මොලේ ස්නායු පද්ධතියෙන් අලුතෙන් නියුරෝන්ස් ඇති වෙනවා සහ අලුත් සම්බන්ධතාත් ඇති කරගන්නවා. හැබැයි අවුරුදු 25 විතර වුණාට පස්සේ මොලේ අලුතෙන් හැදෙන නියුරෝන් සෛල ප්‍රමාණය සීග්‍රේන අඩු වෙනවා කියනවා. හැදෙන්නෙම නැති තරම් වෙනවා. සහ අලුතෙන් හැදෙන සම්බන්ධතාත් අර වගේ පාත්ස් අර වගේ කනෙක්ෂන්ස් හදාගන්න ප්‍රමාණයත් සෑහෙන අඩු වෙනවා කියනවා 25න් පස්සේ. සම්පූර්ණයෙන් නැති වෙනව නෙමෙයි කියන්නේ සෑහෙනම අඩු වෙනවා කියලා. ඔය තමයි මෙතෙක්කල් තිබිච්ච එස්ටැබ්ලිෂ් වෙච්ච ස්ථාපිත වෙච්ච පොදුවේ පිළිගන්න මතය. හැබැයි මේ අදහස මේ මතයන් මෙතෙක් පිළිගැනුණු සත්‍යයයි පිළිගැනුණු මතයන් වලට අභියෝගයට ලක් වෙන විදිහේ මෙතෙක් තිබිච්ච දැනුම උඩු යටිකුරු වෙන විදිහේ අලුතෙන් සොයා ගැනීම ටිකක් වෙලා තියෙනවා. පහුගිය අවුරුදු 20 30 වගේ කාලය ඇතුළත විශේෂයෙන්ම මේ විද්‍යාත්මක පරිශ්‍රණ විද්‍යාවේ ඇති වෙච්ච දියුණුවත් එක්ක මේ මොළය ස්කෑන් කරන්න පුළුවන් හැකියාව විශේෂ යම් උපකරණ CT ස්කෑන් ක්‍රම MRI ස්කෑන් ක්‍රම නැත්නම් fMRI කියලා ස්කෑන් ක්‍රමයක් තියෙනවා මේ මොළය ස්කෑන් කරන්න පුළුවන් විදි. ඒවා මගින් සනාථ කරගෙන තියෙනවා අනාවරණය කරගෙන තියෙනවා මේ සම්බන්ධකම් අලුතෙන් හදන්න බැරි නැහැ. ලේසි නෑ. හැබැයි අලුතෙන් හදන්න බැරි නෑ. තියෙන එස්ටැබ්ලිෂ් වෙලා ස්ථාපිත වෙලා තියෙන සම්බන්ධකම් ගලවන්නත් බැරි නැහැ. ඒවා අලුතෙන් රීවයර් කරන්න පුළුවන්. දැනට වයර් වෙලා තියෙන ඒවා හොඳට ස්ථාපිත වෙලා තියෙන ඒවා ඒ පුරුදු ඒ හැසිරීම් ඒ ජීවන රටාවල් ඒ සිතුම් පැතුම් ඒවා ඒ මනසේ තියෙන දේවල් නිසා ඒක එහෙම වෙලා තියෙන්නේ. ඒවා හොඳට දැන් සාපිත වෙලා තියෙන. ඉතින් ඒ ටික ගලව ගන්න අන්වය කරන්න වෙනස් කරගන්න පුළුවන් කියන එක දැන් ක්‍රමක්‍රමයෙන් තහවුරු වෙමින් තියෙනවා. මේ අලුත් සංකල්පයට කියන්නේ නියුරෝප්ලාස්ටිසිටි කියලා. ඉතින් මේ අලුතෙන් සොයාගෙන තියෙන මේ සංකල්පය නිසා අර නවීන විද්‍යාවයි පෙරදිග විද්‍යාවන් නැත්තම් පෙරදිග දැනුම ඔය ආධ්‍යාත්මික දැනුම අරහා ආපු ඒ අතර ගැප් එක ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න පටන් අරන් තියෙනවා. නේ මේ දෙකෙන්ම කියන්නේ දැන් ඒ බොහොම සමාන දේවල් බවට පත් වෙමින් තියෙනවා. ඒ කියන්නේ මොළය තවදුරටත් වෙනස් කළ හැකිය කියන කතාව. ඉතින් මේ වය වෙච්ච දේවල් අන්වය කරන්නේ කොහොමද? ඒවා ගලවලා ආපහු අලුත් විදියට වයරින් කරන්නේ කොහොමද? ඒ සිතුවිලි ප්‍රමාණය සිතුම් පැතුම් රටාවන් වෙනස් කරන්නේ කොහොමද කියන එක
එතනදි තමයි සම්බන්ධ වෙන්නේ ඔය ආධ්‍යාත්මික ක්‍රම භාවනා ක්‍රම වලින් ලොකු කන්ට්‍රිබියුෂන් එකක් ලොකු දායකත්වයක් එතනට හම්බ වෙනවා කියන එක. ඉතින් ඔය වගේ ක්‍රම තමයි ඔය අපි මේ කතා කරන ඩොක්ටර් ජෝ ඩිස්පෙන්සර්ගේ ඉගැන්වීම් වර්ක්ෂොප්ස් වැඩමුළු හරහා මේ භාවනා ක්‍රම හරහා සිද්ධ වෙන්නේ. ඉතින් අපි තව දුරටත් මේ කතාව දිගටම කරගෙන යනවා. මේ වගේ මෙහෙම දේවල් කරලා ලෙඩවලින් ගොඩාපු කට්ටියගේ ජීවිත කතා අපි ඉස්සරහට කතා කරනවා. මේ භාවනා ක්‍රමවල තියෙන විශේෂ මෙතඩ් ස්ටෙප්ස් කොහොමද ඒක ස්ටෙප් බයි ස්ටෙප් කරන්න කියලා එයා උගන්වනවා. ඒවා අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම කරාම මේ මොලේ මොන තැන්වල මොන වගේ වෙනස්කම් ඇති වෙන්නේ, මොන වගේ හෝමෝන්ස් දැඟට එන්නේ, මේ විද්‍යුලීය ඇඟ ඇතුලේ මොලේ ඇතුලේ තියෙන මං කියවර විද්‍යුත් තරංග කොහොමද වෙන වෙන විදිහේ ශක්තියින් අවදි කිරීම සඳහා යොදාගන්නේ වගේ දේවල් තියෙනවා මේකේ ඉස්සරහට අපිට කතා කරන්න. ඉතින් ඔහොම තමයි අද අපේ එපිසෝඩ් එක අපි ඉවර කරන්නේ. ආපහු මතක් කරනවා නම් අද අපේ ප්‍රධාන අරමුණ උනේ මේ එපිසෝඩ් එකෙන් බොඩි මයින්ඩ් කනෙක්ෂන් එක ගැන කතා කරන්න. මේ මයින්ඩ් එකයි බොඩි එකයි අතර තියෙන සම්බන්ධතාවය. එතනදී අපි බොහොම සරල උදාහරණයකින් පටන් ගත්ත කටේ දෙහි කැල්ලක් දානකොට ඒ සිතුවිල්ලත් එක්කම මොකද්ද වෙන්නේ? ඊට පස්සේ අර ප්ලැසිබෝ ඉෆෙක්ට් එක ගැන කතා කරා. සමහරුන්ගේ ලෙඩ සුව වෙනවා මේ බෙහෙත් කියලා හිතාගෙන ගත්තු දේවල් වලින්. ඒකට ඇත්තටම එතනදී වෙලා තියෙන්නේ තමන්ගේ සිතුවිලි නිසා තිබිච්ච ලෙඩක් සුවවීමක් වෙන්න පුළුවන් කියලා අපි කතා කරා. ඊට අමතරව අපි මේ මොළය සහ ස්නායු පද්ධතිය ගැන ඒකේ සැකැස්ම ගැන කතා කරා. ඒ කතා කරේ විශේෂයෙන්ම ඊළඟට තියෙන එපිසෝඩ්ස් වලට අපිට අවශ්‍ය වෙන නිසා. අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙන මේ උඩුසිත සහ යටිසිත කොහොමද මේ අපි කතා කරන ටොපික්ස් වලට සම්බන්ධ වෙන්නේ? ඒ හරහා අපි ඒ දිගු කාලීන මතකයන් කොහොමද අපි වෙනස් කරන්නේ, මේ බ්‍රේන් එක මේ සිස්ටම් එක රීවයර් කරන්න අපි මේක පාවිච්චි කරන්නේ කොහොමද වගේ බොහොම රසවත් කාරණා ටිකක් ඉදිරියේදී බොහෝ විට ඊළඟ එපිසෝඩ් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් රැන්ඩී සිටින් අපේ channel එකත් එක්ක අපි නොදන්න හිත ඉතින් ඔයගොල්ලන්ගේ සහයෝගය අදහස් දැක්වීම බොහෝම උපකාරී වෙනවා, වැදගත් වෙනවා. ඒකම මේ වීඩියෝ එක ලයික් කරලා මේ වීඩියෝ එකේ තියෙන කරුණු අදහස් අනිත් අය එක්ක බෙදා ගන්න පුළුවන් විදියට සහයෝගය දක්වන්න කියලාත් බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. හරි. එහෙමනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් ආයෙත් හම්බ වෙමු.